බටර් ටික දියවේ පොච්චිය පවා වෙනවා ජොසපින් වලවයි ගෙදරින් එළවයි මගේ ඇඟ වෙවුලනවා සමන් දෙන්න හාවෙනි වේදිකාවට සාවස 4:30ට පැමිණීමට නියමිතව තිබූ මේකම බලා දාවනවල දුම්රිය තව පැයකින් ප්‍රමාද වෙන බව කරුණාවෙන් සැලකන්න. මොකද වාත්තම පැය ප්‍රමාද නම් මේ බටර් කොහොම අපි ගෙදර ගියන්නේ පැය ප්‍රමාද යනකොට බටර් වෝටර් වෙන්නේ බටර් වෝටර් එක පාන් කන්න බෑ බටර් වෝටර් එක කන්න වෙන්නේ බ්‍රෙඩ් සවන් දෙන්න හාවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙනවා ඇත. මේ අම්බලන්ගොඩ දක්වා සෑම දුම්රිය ස්ථානයකම නාමයක් වෙනවා ඇත. මෙතනම නවත්තන්න එපා. අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙනවා ඇත. තව ටිකකින් මෙතෙන් දෙනවා මගේ මිහිරිකම මිහිරි දුම්රිය. මෙතන නවත්තන්න එපා. ගන්නවා වෙන තැනකට. මම ඕන නරක වෙලේ කියන්න එපා. මොකටද අපි අම්බලන්ගොඩ යන්නේ? අම්බලන්ගොඩ යන්නේ රූකොට නටන්නේ. අම්බලන්ගොඩ දක්වා සෑම දුම්රිය ස්ථානකම නවත්තනවා ඇත. ඕකේ කියොත් ඒ අම්බලන්ගොඩ තමයි බුදියන් දෙන්නේ. මට නවත්තන්න බෑ මෙතන. නවත්තොත් හුලං අරනවා පොච්චි. පස්සේ චේන්ජ් ගියොත් යකා මයියකා. සවන් දෙන්න. මට කතෝහන් ඉන්නවද? සවන් දෙන්න. අපි බීරෝ කියලා ඉන්නවද? තෙරප්පු දෙයක් අබ්බේර ගන්න බෑද අපේ? දාගන්න වෝවින්ද වන් දාගන්න. යාරු ඉන්න බා. ඒ මොකටද මේ හදන්නේ හරියට හදිස්සක් වෙච්චලා දාගන්න බෑ. බල්ලෙක් කියලා නෝත්. හරි. ඔය දාගන්න තුන අනිත් එකක් දාගන්නකම්. හරි. කරුණාවෙන් සවන් දෙන්න. මේරිගම දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සවස දුම්රිය සුළු ප්‍රමාද දෝෂයක් නිසා අද ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ බව කනගාටුවෙන් දැනුම් දෙන්නේ. කනගාටුවෙන් දැන්ද කනගාටුවෙන් මම කොහොමද මේ බටර් ටික ගෙදරින් යන්නේ? ඈ? ප්‍රමාද වෙනවයි කියනකොට මම අපි කනගාටුනේ. ඒ ඉතින් ගෙදර යන්නේ කොහොමද මම යන්නේ පාරෙන්ද බය මේ පාන් රාත්තලයි බටර් තියාගෙන පීයකින් යන්න මේව උදුරගත්තොත් එහෙම පාන් රාත්තලේ ජීවිතේ නැති කරගන්න ඕනේ නේද? කරුණාවෙන් සමන් දෙන්න. පාරවෙනි වේදිකාවට දැන් එහෙනම් කතා කරුම් ගා පාන් රාත්තලේ බටර් පාවෙන්න ලිස්ට් එකේ බටර් අඩු වුණාද? පාන් රාත්තල හරි කුඩේ හරි සුයිත් තියෙන කුඩයක් කිව්වනේ මේ තියෙන සුයිත් දන්නේ මේව දෙයක් තියෙනවා කියලා අපි බලවද දාගන්න එපා මේක පුදුම වැඩක් නේ මේ කුඩ මිනිවරු කුඩ මොකට හදනවද වන්දන් දැගුල බලාගෙන ඒට උදේ කන්ටක් වෙන්න පාන්දර කොච්චියන්ද ඔල්ලෝෙන් ඉන්නවා ඔල්ලෝයින් දාගන්න අල්ලත්තක තියෙන වටිනාකම තියෙනවා මේක. මේ වරුපුඩයක් නේ. පාදත්වත් නෙවෙලා. හිලන්න විදියකුත් නෑ. මනත් නිදිය ගන්න තරමුත් නෑ. දැන් ඉතින් බංකුවේ නිදියන්න එන්නේ. මේ පුස්පසේ බංකුවේ බුදිගත්ත කොල්ලෙක්ද?
මිහිරිකම මිහිරි ජීවිතයක් ගත කරපු කොල්ලේ. මොනවද කවන්නේ? බටර් එන්නකො බටර් කවන්නේ මෙතන පුතේ ගන්න. වාරාත්‍ර කොට්ටේ දිහා පුතේ ගන්න. දන්නෝ කාටද බඩගිනි කියලා. ඒකයි පල්ලෙහාට ආවේ. දැන් කොම් බටර් පාන්. කොහෙද පාන්ගිනි? චිප්. පාන්ගිනි තින් බල්ලෙක් කියවනේ. කිව්වනම් දෙන්නම මාගේ බෝල් කරවන්නේ. බටර් පාන් දාලා කන්න තිබුණේ. මට ඕන බෝ කාපා. ආත්මහත්‍යාකාමී බල්ලා. දැන් ඕක මං කාපුවා මට ජල පිට කාලේ. මට ඕන. විටමින් කියලා බටර් කන්න පුළුවන්ද? කවන්න පිළිබාලට වෙච්ච විච්චා. අපෝයි. සරවත් නෑ. කමිසි පළුවමුත් නෑ. බටරුත් නෑ, පානුත් නෑ, කෝච්චිත් නෑ. මොන අපරාධයක්ද මේ? මදයි ජොස්පින්ට shopping ගිහිල්ලා පුෂ්පසේන දෙන්නද? ඕකන්නපා. මිනිස්සු අමාරු වෙන්නව තමසලා හූ කියලා නේද කෝච්චිය? හූ කියන්නේ වනේ. ඔය කෝච්චිය හූ කියන්නපා. මට ජගනකොත් මං කෝච්චිය හුලන්න